හම්බන්තොට පන්වැව විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මත්තල අධිවේගී පිවිසුම තුළදී අද සවස සිදු කළ විශේෂ වාහන පරීක්ෂාවකදී විදේශ රටක නිෂ්පාදිත ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක ක්‍රියාකාරී කොටස් කිහිපයක් හා වියලි ගංජා ග්‍රෑම් 130ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරු ලුණුගම්වෙහෙර වීරවිල් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුගේ නිවසද විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පරීක්ෂාවකට ලක් කෙරුණු අතර එහිදී නිවසේ තිබෙදී වියලි ගංජා ඇට කිලෝ 2යි ග්‍රෑම් 70ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්තල පොලිස් ස්ථානයට භාර දීමෙන් පසු සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුට එරෙහිව පහර දීම්, තුවාල සිදු කිරීම, වැලි ජාවාරම් කිරීම ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ පැමිණිලි 11ක්, තනමල්විල පොලිස් ස්ථානයේ පැමිණිලි 1ක් හා ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිස් ස්ථානයේ එක් පැමිණිල්ලක්ද ඇති බවයි. සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.